හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා. ඉතින් මේ තියෙන ඔය බ්ලඩ් ස්ට්‍රයික් ID එක ඉතින් කැමති අය ටික් එකක් දාන්න මම ගන්නවා. ඉතින් හරි ගයිස්, ඉතින් වීඩියෝ දාන්න පරක් වුණා මේ දවස් ටික. ඉතින් මේ තියෙන මගේ යාළුවාගේ ID එක. හරි, ඉතින් මං කියේ මට මේ දවස් ටික වීඩියෝ දාන්න බැරි වුණා. ඒකට ඉතින් බොක්කෙම සෝරි. හරිද? මේ මං ඉතින් දැන් channel එකේ කලින් වීඩියෝ ටික ඩිලීට් කළා. මොකද මේ අපි content creator program එකට apply කරන්න යන තව ටික දවසකින්. ඉතින් කට්ටිය වීඩියෝ බලන් යන්න මම දැන් බ්ලඩ් ස්ට්‍රයික් content තමයි වැඩිපුර දාන්නේ. හරිද? මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. හරි, ඉතින් ඔන්න අනවශ්‍ය කැලි ටික කැපුවා. අනවශ්‍ය කැලි කපනවා අපි. ඉතින් මේ ඔන්න දැන් ඉතින් අපි ෆලෙන් රවුන්ඩ් එකේ ඉන්නේ. මේ අපිට මේ හිටි තුවක්කුවෙන් ගහන්න තියෙන්නේ. Emotional damage. හරි ගයිස්, ඉතින් අපි අර නිල් පාට ෆීල්ඩ් එක දාගෙන මේ උඩට උණ බටයක් හයි කරපු මේ තුවක්කුවක් ගත්තා. ඒකෙන් මේ දුර පේනවා. ඒකයි මේ කූබින්ට ගහන්න මේ ඉස්සරහට යන්න ඕනේ නෑ. දැක්කනේ මට ඔන්න බලපන් ඈ. ඔය දැක්කනේ ඔළුව. දැක්කනේ එච්චර දුර ඉන්න ඉනිමියා වුණත් මට ඔළුව පේනවා. ඒක යකෝ මගේ හැකියාව. හරිද? මේ ඒවා අනිත් හැමෝටම මේ දුර ඉඳන් එද්දී ඔළුව පේන්නේ නෑ ගයිස්. දැක්ක කිල් 3යි. හරි තුනක් කමන්නේ ගයිස්. මේ කිල් 4යි කියලා හිතා ගන්න. ඔතන කිල් 3 පෙන්නුවාට මේ දැන් මේ මූ ගත්ත කිල්ල මං ගත්ත කියලා හිතාගන්නේ මේ. මොකද මේ ඒක මං ගත්තා වගේ තමයි. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ, කොහමද? හොඳින් ඉන්නද ඔයගොල්ලෝ? ඉතින් මම මෙහාරෙන් යද්දී මට පොඩි උන් වගේක් වෙඩි තියාගන්න වුණා. එහෙනම් මන් නැතුව තනියෙන් ගහගන්න දෙන්න බෑ. ඉතින් ඒක නිසා මාත් යනවා මේ එහෙම තනියෙන් ගහගන්න දෙන්න බෑ. විශාල කරදරයක් වුණා නෙමෙයි. ඉතින් ළමයි එනම ළමට කොච්චර බයද කිව්වොත් එහෙම උන් මාව දැක්කත් දුවනවා. මේ පේනවනේ. ඉතින් ගයිස්, ඔයාලා දන්නේ නැති මා නොකරන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න අමාරු වැඩක්. හරිද? ඉතින් ඒක නිසා මා මරන්න වෙන්නේ හැමමට ඇස්සීටි. Emotional damage. ඉතින් ගයිස්, ඔයාලා දකින්න ඇති කලින් මැච් එක අපිට සුපිරි ජයක් හිමි වුණා. ඉතින් මේ දැන් අපි මේ දෙවෙනි මැච් එක ගහන්නේ, දෙවෙනි SF එක. මේ ඉතින් පේනවනේ මම මේ කැත්ත වනවන ගහන්නේ. හරිද? මේ පේනවනේ. නන්න තව මුසලේ පෑමරියා. ඕනෝක තමයි ප්‍රශ්නේ. දැන් බලහන් කරු කෙල්ල කිස්සුවනේ. ඒ අස්සමුණ නිදාගෙන. ඉතින් ගයිස්, මං ගැම්මට මේ MP5 එකක් ගත්තා. ඉතින් මම මේක අරගෙන මේ එනෙම්ලට හොඳට සලකන්න යන්නේ. ඉතින් කවුරුත් නෑ. අම්මට සිරි එකෙක් ඉන්නවා. මේ පේනව නේද? අඩෝ කොහොමද ප්ලේන් දැක්ක නේද? කොල්ල ගහපු ගහේ ලස්සමුණට. යකෝ මේ අස්සමුණට ගහන එක මහා වැඩක්ද ගියාන්කො බලහන්. ඔරිජිනල්යක් අතේ තියාගෙනත් ගහගන්න බෑ. මුන් වගේ උන් අනේ මන් දන්නේ නෑ බං. ඔය බලහන් ඉතින් චුට්ට නැත්තම් නොක් වෙනවට මන් නැතුව මුන්ට බෑ බං. අන්න ඒක තමයි ඇත්ත කතාව. හරිද? මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. පැටියෝ කොහොමද? එතන චූටි ඩාන්ඩුන්යක් වුණා. ඒක ගණන් ගන්න එපා. හරි, ඉතින් මම AK47 එකක් ගත්තා. මේකට නගින්න දෙමු යන්නේ. උටා වැටුණා. මේ කහපාට පීල්ල දිගේ ගිහිල්ලා මේ නගින්න ඉතින් හෙනගේ මන් දීලා වහලුට නැගත්තා. දැන් මේ කඩන් ගන්නොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. මගේ ටීමේට්ලා කොච්චර කුහකද කිව්වොත් එහෙම උන්ට ටීමේට්ලාට වඩා එනමිලව. ඕන්න ඉතින් පෑ ගන්නක් දගල්ලා මේ මුට කියලා එඩ් එකක් ගන්න ගියේ. ඒකත් මෝ අතාරිනවා ආයි දෙනවා. ඔන්න දැන් ෆයිනල් දීලා තියෙන්නේ. ඔය වහලවල් උඩ දගලන පොඩි උන්ට දඩුවම් කරනවා. ඉතින් දැක්කන් දඩුවම් කරපු හැටි. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එන්ජොයි කරන වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න. එහෙනම් මං අදට ගිහින් ඉන්න හැමෝටම good bye.